welcome back to my YouTube channel Nisansala Vlogs. ඉතින් ඊයේ තමයි අපි මනාලි වලට ආවේ. මේ වගේ සීතල උදෑසනක ඉර එළිය වැටුණ ඈතින් පේන හිම කඳු දිහා බලාගෙන කෝපි කෝප්පයක් බොන එක කොච්චර මිහිරිද. අපි දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ හිම බලන්න යන්න. ඇත්තටම මේ දවස්වල මනාලි වල වෙදර් එක ගොඩක් ඩ්‍රයි. මනාලි වල හිම නෑ තාම. ඉතින් මනාලි ආවහම ඔයාලට හිම බලන්න තැන් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් මනාලි වලට වින්ටර් සීසන් එක තියෙන්නේ දෙසැම්බර් ඉඳන් පෙබරවාරි වෙනකල්. තමයි හිම වැටෙන්නේ. ඒ වුණාට ඒක අවුරුද්දෙන් අවුරුද්ද චේන්ජ් වෙනවා වෙදර් එක. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ජනවාරි මාසේ. ජනවාරි 14 තමයි අපි ඉන්නේ මේ. තාම මනාලි වලට හිම නැහැ. ඔයාලට පේනවා වෙදර් එක හරිම ඩ්‍රයි. අපි ආවා දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඉතින් මනාලි වලට එන්න හිතන් ඉන්න අය ඉන්නවා නම් මම පොඩි විස්තරයක් කියන්නම්. මනාලි ආවහම ඇත්තටම හිම බලන්න තැන් ගොඩක් තියෙනවා. ගොඩක් අය යන්නේ සොලංවිල කියන හරියට තමයි හිම ක්‍රීඩා කරන්න. ඊට අමතරව කොක්සර, සිසු, ගුලේබක් කියලා තැන් තියෙනවා. ඒවට යන්න පුළුවන්. සේතන් විලේජ් සිසු කියන පැතිවල ඉග්ලු හවුස් තියෙනවා. ඒවා හිම වලින් හදපු ගෙවල්. වින්ටර් සීසන් එකට හිම තියෙනවා නම් තමයි ඒවා තියෙන්නේ. එතකොට කලින් බුක් කරලා ඒවා ගන්න පුළුවන්. ඔෆ් සීසන් එකට මනාලි එනවා නම් රොතන් පාස් කියන පැත්තට යන්න පුළුවන්. එතන වින්ටර් එකේ හිම වැටෙන කාලට යන්න බෑ. පාරවල් වහලා තියෙන ලොක් වෙලා නිසා. ඔෆ් සීසන් එකේ ආවොත් ඒ පැත්තට යන්න පුළුවන්. 4x4 vehicle එකක් අරගෙන. පේනව නේද ඔයාලට ඈතින් පේන හිම කඳු වල ලස්සන. මේ බෙයාස් රිවර් එක තමයි තියෙන්නේ මෙතන. අපි බෙයාස් රිවර් එක ළඟ පොඩ්ඩක් නැවැත්තුවා ෆොටෝස් ටිකක් ගන්න. එතකොට අපි අද යන්න හිතන් හිටියේ කොක්සර් කියන පැත්තට. ඒකට අපිට මෙතෙන්ට ආවම දැනගන්න හම්බුණා මේ පැත්ත වහලා කියලා, පාරවල් වහලා නිසා අපි හිතුවා යන්න ශිංකුලා පාස් වලට. ශිංකුලා පාස් කියන්නේ මේ දවස්වල මනාලි වලට ළඟම හිම ගොඩාක් බලන්න පුළුවන් එකම තැන. එතකොට ශිංකුලා පාස් වලට අපිට නෝමල් වෙහිකල් එකකින් යන්න බෑ. 4x4 වෙහිකල් එකකින් තමයි යන්න වෙන්නේ. මනාලි වල ඉඳලා කිලෝමීටර් 125ක් 130ක් වගේ තියෙනවා කිව්වා ශිංකුලා පාස් වලට. එතකොට පැය 3:00ක විතර ගමනක් තියෙනවා අපිට යන්න. අපි දැන් ඉන්න මනාලි තියෙන්නේ හිමාචල් ප්‍රදේශවල. හිමාචල් ඉඳන් අපි ලඩාක් රීජන් එකට එනකන් යන්න ඕනේ ශිංකුලා පාස් වලට යන්න. ඉතින් මේ හරියෙන් ඔයාලා හිම ක්‍රීඩා කරන්න එහෙම බලාපොරොත්තු වෙනවා නම් මේ හරිය ඇඳුම් තියෙනවා රෙන්ට් එකට ගන්න. ඒවා බූට්ස් එහෙම දෙනවා ඒ කඩවල වලින්. ඒවා අරගෙන යන්න පුළුවන්. එතකොට ඇඳුමට බූට්ස් වලට ග්ලව්ස් වලට එක්කෙනෙකුට රුපියල් 250ක් වගේ වෙනවා කියලා කිව්වා. අපි දැන් ඉන්නේ මනාලි වල. මනාලි දැන් අපි දැන් අද යනවා ශිංකුලා පාස් වලට. මනාලි ඉඳන් කිලෝමීටර් 130ක් විතර තියෙනවා. 4x4 vehicle එකක තමයි අපිට යන්න වෙන්නේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. ඔන්න අපි 4x4 vehicle එක ආවා. අපි දැන් යනවා ශිංකුලා පාස් වලට. ඇත්තටම මේ vehicle එකට මුලින්ම අපිට ඉන්දියන් රුපියල් 13000ක් කියලා කිව්වා. අපි ඉතින් ඒක වැඩි කියලා කිව්වහම මේගොල්ලන් ඉන්දියන් රුපියල් 10000කට 2way ගිහින් එන්න කැමති වුණා. එතකොට ලංකාවේ සල්ලි වලින් බැලුවොත් 35000ක් වගේ ගාණක් වෙනවා.
ඉතින් අපිට දැන් මෙතන ඉඳන් කිලෝමීටර් 130ක් වගේ දුර යන්න තියෙනවා. ඉතින් මේ දවස්වල මනාලි වලට ස්නෝෆෝලින් තිබුණා නම් අපිට මෙච්චර දුර යන්න බෑ මනාලි වල ඉඳන්. මොකද පාරවල් වහනවා ස්නෝෆෝල් එකට. ඒ දැන් අපිට පෙන්නේ අටල් ටනල් එක. අටල් ටනල් එන්ට්‍රන්ස් එක තමයි මේ තියෙන්නේ. ඒක කිලෝමීටර් 9ක් විතර දිග උමගක්. වාහනේ ඩ්‍රයිවර් මහත්තයා තමයි අපිට මේ විස්තර ගැන කියන්නේ. එතකොට 2020 දී තමයි මේ ටනල් එක හදලා ඉවර කරලා තියෙන්නේ. ඒක හදන්න කලින් මේ පැත්තේ මිනිස්සුන්ට හරි පාරක් තිබිලා නෑ. මේ පැත්තේ අයිට මෙහෙට එන්න. ඔන්න අපි දැන් අටල් ටනල් එකේ නෝර්ත් එන්ට්‍රන්ස් එකෙන් පිට වුණා. අපි දැන් මේ සිසු කියන හරිය තමයි පාස් කරන්නේ. අපි දැන් සිංකුලා පාසල් යන ගමන් ඉන්නේ ගොන්නා කියන හරිය තමයි දැන් ඉතින් මේ පැත්ත හරිම ලස්සනයි. ඈතින් පුංචි පුංචි ගෙවල් කියන ගම්මාන පේනවා. හරියට චිත්‍රයක් වගේ. අර ඈතින් පේන්නේ පුංචි පුංචි මිදිච්ච දිය පාරවල්. මේ හරිය ඉතින් මම වීඩියෝ එක කට් කරේ නෑ ඔයාලටත් ඒ ලස්සන පෙන්වන්න ඕන නිසා. ඉතින් ඔය බලාගෙන දිගටම ආවා අපි. මට නිින්දක් ගියා. නිින්ද ගිහින් ඇහැරලා බලනකොට හිම. බලන්න මේ වටේටම තියෙන හිම කඳු ගස් නැහකක් වගේ. ඇත්තටම
හුස්ම ගන්න ටිකක් අමාරුයි. මොකද ඔක්සිජන් ලෙවල් එක අඩුයි මේ හරිය. දුල්මියන් එනවා හිමින් කන්ද නැගගෙන දුල්මියන් එන්න කමෝන් දුල්මියන් වීම විසි කරන්න කමෝන් දුල්මියන් කමෝන් එන්න ඉතින් මම මේ ජීවිතේ පළවෙනි පාරට තමයි හිම දැක්කේ. ඒ දැකපු එකත් ඇති වෙන්නම අද දැක්කා. මම මේ කන්ද උඩට ටිකක් නැක්කා. දැන් ආපහු බහිනවා. හරි මහන්සියි. මොකද ඔක්සිජන් ලෙවල් එක අඩුයිනේ මේ පැත්තේ. තමා අපේ වාහනේ. අපි සීතලයි කියලා යාචි වෙලා ඉන්නවා. මෙතන තිබුණා මැගී හදලා විකුණන්න. ලස්සනට ඇඳගෙන ඒගොල්ලන්ගේ YouTube වලට වීඩියෝස් ෆොටෝස් ගන්න.
ඔන්න එන්න අතරමඟදී අපිට හම්බුණා ෆ්‍රොසන් වෝටර්ෆෝල් එකක්. ඒකේ වතුර වැටෙනවා. ඒ වුණාට සීතලට ඒක මිදිලා තිබුණේ ඔක්කොම. මිදුණත් එකකින් ටික ටික වතුර වැටෙනවා බලන්නකෝ. බබා මෙහෙට එන්න. අදට මම මේ වීඩියෝ එක දැන් ඉවර කරන්නයි යන්නේ. ඉන්දියාවල තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් ආයි හම්බ වෙන්නම්. බයි බයි.